වෙන නියැලෙන පින්වතුන්. ඒ නිසා අවබෝධයෙන් යුක්තව තමයි අදිනේ තුලත් මේ උතුම් මොක්සල කර්මය මේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ කරනු ලබන්නේ. ඉතින් සේපත් කරන් දෙන්නුත් අපි මේ උතුම් මොක්සල කර්මයන් ඉෂ්ට සිද්ධ කිරීමේදී ප්‍රධානම කාරණාවන් තුනක් අංග සම්පූර්ණත්වයට පත් කරගෙන අපි මේ කුසල කර්ම ඉෂ්ට සිද්ධ කරන්න උනේ තමයි චිත්ත සම්පත්තිය, වස්තු සම්පත්තිය, ප්‍රතිග්‍රාහක සම්පත්තිය මේ කාරණාවන් තුන අංග සම්පූර්ණත්වයට පත් කරගෙන අපි මේ උතුම් කුසල කර්ම ඉෂ්ට සිද්ධ කරොත් මේ කුසල කර්මයෙන් ලැබෙනා වූ ආනිසංසය මහත්ඵල මහානිසංස කුසල කර්මයන් වලටපත් වෙනවා. ඒ තුලින් අපිට හැකියාවක් ලැබෙනවා. අපේ සිංහිත පුදුනාන් ප්‍රධාන කොට ඇතිය මළගේ ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරා. ඒ වගේම මේ පින්තුන්ට සංසාර ගමනට මේ කුසල ශක්තිය ඒක රාශී කර ගන්නට හැකියාවක් ලැබෙනවා. තමයි පින්තුන්ට චිත්ත සම්පත්තිය වශයෙන් සඳහන් කරන්නේ. අපි මෙවැනි කුසල කර්මයන් සිද්ධ කිරීමේදී අපේ සිත්වල ලෝභය, ද්වේෂය, මෝහය කියන අක්ෂර මූලයන් යටපත් කරගෙන අලෝභය, අද්වේෂය, අමෝහය කියන කුසල මූලයන් මූලික ස්ථානයේ තබාගෙන කටයුතු කරන්න ඕන. මේ ලෝභය වශයෙන් සඳහන් කරන්නේ අපි මේ උතුම් කුසල කර්මයන් සිද්ධ කිරීමේදී මේ සඳහා විශාල බිඳුවක්